තිරුවන් සරණයි ඔබ හැම දිනාටම. දැන් සූදානම් වෙන්නේ ජීවිතයේ ස්වභාවය ගැන පහන මුල් කරගෙන ධර්ම කාරණාවක් කියලා දෙන්න. හේතු ඵල නිසා හේතු නිසා ප්‍රතිඵල හට ගන්න ආකාරය ගැන අපි කියන්නේ. දැන් මේ පහන හිස්ව තිබුණු පහනට තෙල් දාලා වැටියත් එකතු කරලා මේ විදිහට ඒ වැටිය දල්වන්න දැන් සූදානම් වෙන්නේ. දැන් බලන්න මේකට පහන හිස් පහනට තෙල් එකතු වුණා. හේතු විදිහට වැටිය එකතු වුණා. ඒ වගේම පත්තු කරන්න ගිනි කුරක් වුමනා වෙනවා. ඒකට කෙනෙක් ඉන්න ඕන. ওই විදිහට ඒ කරුණු කාරණා ටික එකතු වුණාම ඔය දැන් දල්වන්න සූදානම් වෙන්නේ. ඒ විදිහට ඒ හේතු ටික සකස් වුණාම නැති එළියේ පහනේ දැල් වෙන්න පටන් ගන්නවා. වැටිය හේතු කරගෙන තෙල් හේතු කරගෙන පහනත් උපකාර කරගෙන ඒ වගේම පහන දැල් වෙන්න උපකාර වුණු ගිනි කූරත් පුජ්‍යලයක් ওই විදිහට එකතු වෙලා අවසානයේ හේතු ටික සියල්ල එකතු වෙලා මේ විදිහට පහන් ආලෝකය දැල් වෙනවා. ඒ වගේ අපේ ජීවිතෙත් මේ ශරීරයේ නිර්මාණය වෙන්නේ අපේ ජීවිතය සකස් වෙන්නේ මේ විදිහට හේතු කාරණා එකතු වෙලා කියන කාරණාව තමයි අපි තේරුම් ගන්නට ඕන. ඒ විදිහට හේතු නිසා හටගත්තු මේ ජීවිතේ ඒ හේතු නැති වෙනකොට අවසානයේ නැති වෙලා යනවා. ඒක අපිට දැක ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. තව ටික වෙලාවක් යනකොට මේ පහන තෙල් ඉවර වෙලා මේ පහන නිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තෙල් තියෙද්දි වැටිය ඉවර වෙලා මේ පහන නිවෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තෙලුත් තියෙද්දි වැටියක් තියෙද්දි වෙන බාහිර කාරණාවක් නිසා හුලඟක් වගේ ඇවිල්ලා මේ පහන නිවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒ කාරණාවන් ඒ විදිහට සිහිපත් කරනකොට ඒ වගේම මේ පහන තෙලුත් ඉවර වෙලා වැටියත් ඉවර වෙලා ඒ හේතු ටික ඉවර වෙලා මේ පහන නිවෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජීවිතේ ස්වභාවයත් මේ වගේමයි. ආයුෂ ඉවර වෙලා ඒ වගේම කර්ම ශක්තිය කියන මේ දෙක වැටියයි තෙල් විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ආයුෂ වුණාම අපිට මේ ජීවිතේ නැති වෙනවා. ඒ වගේම කර්ම ශක්තියක් දිනුනහම මේ ජීවිතේ නිමා වෙනවා. ඒ දෙකම ඉවරලත් මේ ජීවිතේ නිමා වෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ හඳුන් කෝරත් ඒ වගේමයි. හඳුන් කෝරත් ඒ නිකන් දැල් වෙන්න අපි දල්වන්න කෙනෙක් ඉන්න ඕන. ওই විදිහට හඳුන් කෝර දැල්වුවාම ඒ හඳුන් කෝර ගත වෙන මොහොතක් ගානේ දැන් බලන්න විදිහට දැල් වෙලා ඊට පස්සේ ওই හඳුන් කෝර වෙනස් වෙන ආකාරය ඔහොම නිවෙලා ওই විදිහට යනකොට ඒ හඳුන් කෝර ක්‍රමක්‍රමයෙන් අවසානයේ ඒ හඳුන් කෝර තියෙන ප්‍රමාණය අඩු වෙලා අවසානයේ මේ හඳුන් කෝර කියන දේ විනාශ වෙලා යනවා. අපි දකින්න දේ ඒ වගේ තමයි මේ ජීවිතෙත් ওই විදිහට හඳුන් කෝර පත්තු කරා වගේ පහන පත්තු කරා වගේ අපේ ජීවිතෙත් ආරම්භයක් ඇති වෙන. එතන ඉඳලා මොහොතක් පාසා ඒ අපේ ජීවිතේ වෙනස් වෙලා නැති වෙන තැනට තමයි ටික දවස් සති මාස අවුරුදු ගෙවිලා යනකොට වෙන්නේ. අවසානයේ පහන නිවෙන්න වගේ. ඒ වගේම ඔය හඳුන් කූර ඉවර වෙලා නිවෙන්න ආසේ අපේ මේ ජීවිතෙත් අවසානයේ ඒ සියලු කාරණා හේතු හටගත්තු හේතු නැති වෙනකොට අපේ ජීවිතෙත් ওই විදිහට හේතු නැති වෙනකොට ඒ ප්‍රතිඵල හැදිච්චි නැති වෙන අවසාන මේ පහනත් ඒ හේතු ටික ඉවර වෙනකොට පහන
දැල්ල හේතු නැති නිසා නිවිල යනවා වගේ අපේ ජීවිතෙත් ආයුෂ වෙර වෙනකොට කර්ම ශක්තිය වෙනකොට මේ ජීවිතේ අපිට අහිමි වෙනවා. ඒ වගේම ආයුෂත් කර්ම ශක්තියත් තියෙද්දි බාහිර උපද්‍රවයක් ඇවිල්ලා මේ පහන යම්කිසි නිවුනොත් හුලඟක් වගේ ඇවිල්ලා ඒ වගේ මේ ජීවිතේ ආයුෂ කර්ම ශක්තියක් තියෙද්දි බාහිර උපද්‍රවයක් නිසාත් විනාශ වෙලා යන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන මේ පහන උපමා කරගෙන මේ ජීවිතේ අපි යම් දවසක හේතුන් නිසා හටගත්තද ඒ හේතු නැති වෙනකොට අපේ මේ ජීවිතේ නැති වෙලා යනවා. ඒ අනිත්‍ය ස්වභාවයෙන් දැන් ඔබට පේනවා මේ පහනේ කලින් තිබුණු ඒ තෙල් දැන් ඉවර වේගෙන අවසන් වෙලා තියෙනවා. ඒ වගේ මේ ජීවිතෙත් අපි දන්නේම නැතුව අපිට අපේ අවසානයේ අපිට ලඟ වෙන මේ විදිහට තෙල් නැති වෙනකොට අවසානයේ මේ පහන අන්තිමට හේතු නැතුව නිවිලා යනවා. ඉතින් මේ ජීවිතෙත් ඒ වගේ අවසානයේ අපි ගෙන ආපු ආයුෂ කර්ම ශක්තිය ඉවර වෙනකොට මේ පහන් වැටි ඉවර වෙනකොට තෙල් ඉවර වෙනකොට මේ පහන නිවෙනවා වගේ අපේ ජීවිතෙත් පහනසේම නිවිලා යනවා අවසන් වෙනවා. ඒ නිසා ජීවිතයේ ස්වභාවය මේ පහන තුළින් පහනේ හේතුඵල අවසානයේ දක්වා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ ආකාරයට මගේ මේ ජීවිතයත් හේතු නැති වෙනකොට විනාශ වෙනවා කියන බව තේරුම් අරගෙන ජීවත් වෙන කෙටි කාලය තුළදී සීලාදී ගුණ ධර්ම රැකගෙන අප්‍රමාදීව ධර්මයේ හැසිරලා උතුම් මනුෂ්‍ය ජීවිතයක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ.